අපි සූර්ය ග්‍රහණ පිළිබඳවත් චන්ද්‍ර ග්‍රහණ පිළිබඳවත් ඉතාම පැහැදිලි තොරතුරු ටික ගෙනාවා. එම නිසා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. ඉස්සල්ලාම අපි බලමු මොනවද මේ සූර්ය ග්‍රහණ කියලා කියන්නේ. එතකොට මේකට ඉංග්‍රීසියෙන් කියනවා solar eclipse කියලා. මේ පදය සූර්ය ග්‍රහණ යනු පදය පෘථුවිය සහ සූර්යයා අතර චන්ද්‍රයා පැමිණෙන විට එන සිදුවීමකි. ඒ කියන්නේ දැන් සූර්යා වටින් තමයි අපේ පෘථුවිය ගමන් කරන්නේ. ඒ වගේ තමයි පෘථුවිය වටින් තමයි අපේ චන්ද්‍රයා ගමන් කරන්නේ කියලා අපි දන්නවා. මේක සදාකල් මේ විදියටම පවත්වනවා. සමහර විට මේ සූර්යා හා මේ පෘථුවිය අතර චන්ද්‍රයා එවිලා මේ සූර්යාගේ ඒ ආලෝක ටික එයා හයිඩ් කරනවා. නැත්නම් ඒ අතර එනකොට ඒ ආලෝක ටික පෘථුවියට ලැබෙන්නට. ඒ වෙලාවට තමයි අපි කියන්නේ solar eclipse නැත්නම් සූර්ය ග්‍රහණය කියලා. තවත් මේ වෙඩිදුරට මේක බලන්න ඕන නම් පැහැදිලි කරන්න ඕන නම් දැන් ඔබ දන්නවා අපි සූර්යා කියන්නේ අපේ චන්ද්‍රයා අපේ පෘථුවියටත් වඩා අතිම විශාලයි කියලා. එතකොට සමහර විට ඔබ හිතන්න පුළුවන් කොහොමද මේ සූර්යාව මේ චන්ද්‍රයා මේ එයාගේ මේ ආලෝක ටික මේ පෘථුවියට එන්නේ නැතුව කොහොමද එයා කවර් කරන්නේ කියලා. ඒකට උත්තරය තමයි මේ සූර්යා අතිවිශාල තමයි. චන්ද්‍රයා සූර්යාට වඩා ඩොට් එකක් සූර්යාත් එක්ක අපි බලද්දී චන්ද්‍රයා කියන්නේ ඩොට් එකක් වගේ තමයි. නමුත් සූර්යා අපේ චන්ද්‍රයාට වඩා කොච්චර දුරින් පිහිටලා තියෙනවා කියලා දන්නවද? ඒක තමයි 400 ගුණයක් අතිවිශාල දුරින් පිහිටලා තියෙනවා. ඒ කියන්නේ චන්ද්‍රයා මේ අපේ පෘථුවියට සූර්යාට වඩා 400 ගුණයක් ළඟින් පිහිටලා තියෙනවා. එම නිසා මේ දෙකම අපිට පේන්නේ පෘථුවියේ සිට පේන්නේ එකම සයිස් එකකින් තමයි. ඕක තමයි හේතුව. ඒ හේතුව නිසා තමයි මේ චන්ද්‍රයාට හැකියාවක් තියෙන්නේ සූර්යාගේ ආලෝකය ටික කවර් කරන්න. දැන් පැහැදිලි කියලා හිතනවා. දැන් අපි තව දුරටත් මේක ගැන බලමු. එතකොට අපි ඉස්සලා කියපු විදිහට සූර්යා වටින් පෘථුවිය ගමන් කරනවා, පෘථුවිය වටින් චන්ද්‍රයා ගමන් කරනවා. මේ සිදුවීම නිසා තමයි මේ අපේ මේ ලෝකයේ විවිධ ප්‍රදේශවලට රාත්‍රිය හා දවල් කාලය අපිට සිදු වෙනවා. ඒ වෙලාවේදී දවල් කාලයේදී සමහර ප්‍රදේශවලට දවල් කාලයේ එහෙම පවත්වනකොට සමහර ප්‍රදේශවලට රාත්‍රී කාලය කියලා අපි අහලා ඇති. එම දවල් කාලයේ කොහේරි යම්කිසි ප්‍රදේශයකින් පවත්වනකොට ඔතනදී මේ සිද්ධිය හැමදාම වෙනවනේ. ඒ කියන්නේ චන්ද්‍රයා කියන එක අපි පෘථිවිය වටින් යනවා, පෘථිවිය සූර්යා වටින් යනවා කියන සිද්ධිය හැමදාම වෙනවනේ. එහෙම ඒ සිද්ධිය වෙනකොට සමහර විට වෙන්නේ මේ චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම සමහර ප්‍රදේශවල දවල් කාලය වෙන්න ඕනේ. ඒ දවල් කාලයේදී සමහර ප්‍රදේශවල උදාහරණයක් අපි කියමුකෝ ශ්‍රී ලංකා ඉන්දියා කියලා. ඉතින් ශ්‍රී ලංකා ඉන්දියා ඒ ප්‍රදේශයේ ළඟටම මේ චන්ද්‍රයා එහෙම ගමන් කරනකොට සමහර විට එයා කරන වැඩේ තමයි මේ සූර්යාගේ ආලෝකය සම්පූර්ණයෙන්ම කවර් කරන්න පුළුවන්. නැත්තම් ඒක කොටසක් අර්ධ කොටසක් නැත්තම් භාගයක් විතර කවර් කරන්න පුළුවන්. එහෙම කවර් කරන අවස්ථාවට තමයි අපි කියන්නේ සූර්ය ග්‍රහණය කියලා. ඒකේ ලෝකයේ විවිධ ප්‍රදේශවලට මේ සූර්ය ග්‍රහණ මේ විදියට සිදුවෙන්න පුළුවන්. එතකොට වෙන්නේ මොනවද? සම්පූර්ණ ග්‍රහයක් නම් ඒ රාත්‍රියේ වගේ විනාඩි කිහිපයකට පත් වෙනවා. ඒ ප්‍රදේශයේ ග්‍රහණයට ලක් වෙච්ච ඒ ප්‍රදේශය ඒ දවල් කාලේ වුණත් රාත්‍රියක් විදියට පත් වෙනවා විනාඩි කිහිපයකට. ඒක තමයි දැන් සම්පූර්ණ ග්‍රහණය කියලා කියන්නේ. දැන් අපි බලමු මේ ග්‍රහණයේ වර්ග තුනක් තියෙනවා. ඒ තුනම මොනවද කියලා. ඒකෙන් පළවෙනි එක තමයි සම්පූර්ණ ග්‍රහණය. සම්පූර්ණ සූර්ය ග්‍රහණය කියලා කියන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් කියනවා නම් total eclipse. ඉතින් අපේ සඳ සූර්යාව සම්පූර්ණයෙන්ම වසා දමයි. අපේ චන්ද්‍රයා සූර්යාව සම්පූර්ණයෙන්ම වසා දැමීමට තමයි අපි කියන්නේ සම්පූර්ණ ග්‍රහණය කියලා. එතකොට අපි ඉස්සලා කියපු විදිහට මේ සූර්යා අති විශාල වුණත් චන්ද්‍රයාට වඩා අති දුරින් පිහිටලා තියෙන ඉඳ චන්ද්‍රයයි සූර්යයි එක විදිහට තමයි අපිට පෘථිවිය සිට පේන්නේ. එම නිසා මේ චන්ද්‍රයාට හැකියාවක් තියෙනවා සූර්යාගේ ආලෝකය සම්පූර්ණයෙන් වසා දමන්න. නමුත්
මේ ලෝක සම්පූර්ණ ලෝකෙට මෙහෙම කරන්න බෑ. සම්පූර්ණ ලෝකෙටම කවදාවත් සූර්ය ග්‍රහණයක් වෙන්නම නැහැ. ලෝකෙන් කොටසකට තමයි යම් කිසි පාර්ට් එකට තමයි මේ ලෝකෙන් මේ සූර්ය ග්‍රහණයක් වෙන්නේ. සමහර විට ඇමරිකාවේ වෙනකොට ලංකාවේ අපිට දෙක බලා ගන්න බෑ. ඒ ඇමරිකා ප්‍රදේශයට විතරයි ඒක වෙන්නේ. ලංකාව වගේ ප්‍රදේශය වෙනකොට ඇමරිකා ඉන්න අයට දෙක බලා ගන්න බෑ. ඒකට හේතුව තමයි මේ පෘථුවිය හැම විටම ගමන් කරනවා. අනිත් එක පෘථුවියට වඩා චන්ද්‍රයා පොඩි, ගොඩක් පොඩි කියන එක. ඒ හින්දා මේ සමහර රටවල් නැත්නම් සමහර කන්ටිනන්ට් වලට මේ සම්පූර්ණ මේ සූර්ය ග්‍රහණය ඇති වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ ඒ ප්‍රදේශය උදාහරණයක් අපි කිව්වොත් ඉන්දියා මේ ලංකාවේ රට දෙකටම නැත්නම් ඉන්දු මහා සමුද්‍රයේ ප්‍රදේශ ඔක්කොටම මේ සූර්ය ග්‍රහණය ඇති වුණා කියමුකෝ. ඒ අවස්ථාවේදී වෙන්නේ දවල් කාලේ 12ට ඇති වුණා කියමුකෝ. ඒ දවල් 12ට එක පටන් ගත්තා නම් 11:59 වෙනකන් ඒ ආලෝකය තියෙනවා. දවල් 12 වෙනකොට ඒ ආලෝකය සම්පූර්ණයෙන්ම නැති වෙලා රාත්‍රියේ අපි සාමාන්‍යයෙන් අපි දකින්නේ ඒ ආලෝකය තමයි අපි දකින්නේ කියන්නේ අඳුරුයි. රාත්‍රියට වඩා අඳුරුයි. ඒ රාත්‍රියේ චන්ද්‍රයා හරි අපිට ආලෝකය දෙනවා. මේ වෙලාවේදී චන්ද්‍රයා ඒ සූර්යාගේ ආලෝකය සම්පූර්ණ කව කරනවා. ඒ හින්දා සම්පූර්ණ අඳුරටපත් වෙනවා මේ ප්‍රදේශය. ඒක තමයි total eclipse නැත්නම් සම්පූර්ණ ග්‍රහණය කියලා කියන්නේ. ඔබ මෙතන සැලකිය යුතු කරුණක් තමයි මේක ලෝකයේ හැම ප්‍රදේශයකම එකවරෙන්ම සිදු වෙන්නේ නැහැ. සමහර ප්‍රදේශවලට පමණයි වරින් වර සිදු වෙනවා කියලා. අනිත් එක දෙවනි වර්ගයක් තමයි අර්ධ ග්‍රහණය කියලා කියනවා. partial eclipse කියලා ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්. මෙතනින් සඳ සූර්යාගේ කොටසක් පමණයි වසා දමනවා. ඒ කියන්නේ දැන් සූර්යාව සම්පූර්ණයෙන්ම වසා දමන්නේ නැතුව කොටසක් පමණයි. එතකොට වෙන්නේ සූර්යාගේ සමහර ආලෝක පෘථිවියේ ඒ ප්‍රදේශයට. ඒ කියන්නේ දැන් අපි ඉස්සලා බලපු උදාහරණයට ලංකාව ඉන්දියා ඇතුළු ප්‍රදේශයට එහෙම එක්ලිප්ස් එක නැත්නම් ග්‍රහණයක් වෙනවා කියලා අපි දැක්කනේ. එහෙම දැන් අර්ධ ග්‍රහණයක් වෙනවා කියමුකෝ. ඒ වෙලාවේදී වෙන්නේ මේ සූර්යාගේ ඒ ආලෝකයේ පාර්ෂල් විදියට නැත්නම් භාගයක් අර්ධයක් පමණයි අපේ පෘථිවියට ලැබෙනවා ඒ ප්‍රදේශවලට. එතකොට අමුතු විදියට ඒ ආලෝකය අපිට දකින්න පුළුවන්. දැන් අපේ මේ කියන්නේ සෙවනැල්ල සෙවනැල්ලක් අපේ සෙවනැල්ල විතරක් නෙමෙයි ගස්වල සෙවනැල්ලක් ආය සත්තුන්ගේ සෙවනැල්ල ඒ ඔක්කොම අපිට මේ අමුතු විදියට දකින්න පුළුවන්. අනිත් එක ආලෝකයක්වත් අමුතු විදියට අපිට දැක බලා ගන්න පුළුවන්. ඒකට හේතුවක් තමයි මේ සූර්යාගේ ආලෝකය ෆිල්ටර් වෙලා භාගයක් පමණක් පෘථිවියට ලැබෙනවා කියන එක. ඒ හින්දා මේ අර්ධ ග්‍රහණය කියන එක අමුතු සීන් එකක්. අපි සාමාන්‍යයෙන් සම්පූර්ණ ග්‍රහණ වුණොත් ඒක සම්පූර්ණම මේ අඳුර වෙනවනේ. ඒක සාමාන්‍ය රෑ වගේ. නමුත් අර්ධ ග්‍රහණයේදී එහෙම නෙමෙයි. ඒක අමුතු එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන්. දැන් 2018 දී ලංකාවට ඒ වගේම සිද්ධියක් වුණා කියලා ඔබට මතක ඇති කියලා හිතනවා. දැන් අපි තුන්වෙනියට බලමු. 2018 නැත්නම් 19 කියලා හිතනවා. ඒ වගේ සිද්ධියක් ලංකාවට වුණා කියලා හිතනවා. දැන් අපි තුන්වෙනියට බලමු. මේ වටය ඇතුළත් ග්‍රහණය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ annular eclipse කියලා ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනින් සූර්යාව වටයෙන් පෙනේ. සූර්යාව මධ්‍ය ප්‍රදේශයේ පමණයි මේ චන්ද්‍රයා මේ කව කරනවා. මධ්‍ය ප්‍රදේශයේ වසා දමනවා. ඒ හින්දා සූර්යා අර වට ප්‍රදේශ ඒ වලලක් වගේ පේනවා. මේක ඊටම අපූර්ව ග්‍රහණයක්. මේ සයන්ටිස්ට් විද්‍යාඥයෝ මේ වෙලාවේදී ගොඩාක් රිසර්ච් කරනවා. ඒ දන්නවද මේ විද්‍යාඥයන්ට මේ සූර්යාගේ ඒ කොරෝනා යන ප්‍රදේශයේ මේ ග්‍රහණය ඒ කියන්නේ වටේ ඇතුළත් ග්‍රහණය ඒ අවස්ථාවේදී යාලට හොඳට දෙක බලා ගන්න පුළුවන්. මේක අමුතු සීන් එකක් විදියට තමයි මේ annular eclipse යනු මේ ග්‍රහණයක් පත් වෙලා තියෙන්නේ. මේකත් අපිට අපූර්වෙන් තමයි දෙක බලා ගන්න පුළුවන්. දැන් බලමු දැන් අපි මෙච්චර වෙලා කතා කරා මේ සූර්ය ග්‍රහණය පිළිබඳ. දැන් සූර්ය ග්‍රහණයේ මොනවද මේ බලපෑමක් තියෙන්නේ මේ පෘථිවියට කියලා බලමු. දැන් ආලෝකය අවම වෙනවා කියලා අපි දන්නවා. නැත්නම් සම්පූර්ණයෙන්ම නැති විනාඩි කිහිපයකට නැත්නම් මේ අර්ධ ග්‍රහණයක් නැත්නම් වටේ ඇතුළත් ග්‍රහණයක් නම් ඒ ආලෝකය අවම වෙනවා අමුදියට පෘථිවියට පේනවා කියන එක. අනිත් එක සත්වයෝ දැන් සත්වයෝ හිතනවා මේ අන්න රැ වුණා කියලා. නැත්නම් මොකක් හරි දැන් මේ ලෝක විනාශයටපත් වෙනවා කියලා හිතලා දැන් සත්වයෝ හැසිරෙනවා අමුතු විදියට. ගොඩක් සත්වයෝ පක්ෂයන් යනවා තමන් ඉන්න තැන්වලට. මේ රාත්‍රිය කියලා හිතලා. එහෙම එකක්වත් අපිට දෙක බලා ගන්න පුළුවන්. අනිත් එක ඊටාම වැදගත් එකක් පණිවිඩයක් තමයි සුජුවම මේක නිරීක්ෂණය කරන්න එක අපි වළක්වන්න ඕනේ. ඒ දන්නවද අපේ ඇසට මේක බාධක වෙයි. ඒ හින්දා අපි මේකටම ආවේනික මේ කණ්ණාඩි ටික ඇඳලා තමයි මේක නිරීක්ෂණය කරන්න ඕනේ. මෙච්චර වෙලා අපි බලුවේ මේ සූර්ය ග්‍රහණ යනු මේ solar eclipse ගැනමයි. දැන් අපි බලමු මොනවද මේ චන්ද්‍ර ග්‍රහණ කියලා. මේකට
ඉංග්‍රීසියෙන් කියනවා නම් ලූනා එක්ලිප්ස් කියලා කියනවා. දැන් ඉස්සලා අපි කියපු විදිහට තමයි සූර්යාව වටින් අපේ පෘථිවිය ගමන් කරනවා, අපේ පෘථිවිය වටින් අපේ චන්ද්‍රයා ගමන් කරනවා කියන එක ඔබට පැහැදිලි. දැන් සමහර විට වෙන්නේ ඉස්සල්ලාම මේ සූර්යග්‍රහණයේදී මොනවද උනේ? සූර්යයයි මේ පෘථිවිය අතර ආවේ කවුද? අපේ චන්ද්‍රයා. ඒ හින්දා ඒ දවල් වෙලාවේදී මේ අඳුරක් අපි දැක්කා කියලා මේ අපි දැක්කා. දැන් මේ චන්ද්‍රග්‍රහණයේදී එහෙම නෙමෙයි. චන්ද්‍රග්‍රහණයේදී සූර්යයයි අපේ හඳයි අතර මේ පෘථිවිය එනවා. එහෙම එනකොට මේ හඳින් ඒ රාත්‍රී වෙලාවේදී තමයි සිදු වෙන්නේ. ඒ දන්නවද? මේ රාත්‍රී වෙලාවේදී නේ අපිට චන්ද්‍රයාගේ මේ ආලෝකය ලැබෙන්නේ. දවල් වෙලාවේදීත් ලැබෙන්න පුළුවන්. නමුත් සූර්යාගේ මේ අතිවිශාල ආලෝකය නිසා අපිට ඒක දැක බලා ගන්න බෑ. ඒ හින්දා රාත්‍රී වෙලාවේදී පමණයිනේ අපි දකින්නේ මේ චන්ද්‍රයාගේ ආලෝකය. ඒ හින්දා මේ චන්ද්‍රයාගේ ආලෝකය සාමාන්‍ය විදියට ලැබෙන ඒ අවස්ථාවේදීම මොනවද වෙන්නේ? මේ සූර්යා චන්ද්‍රයා දෙකම අතර පෘථිවිය එනවා. එතකොට මොනවද වෙන්නේ? මේ පෘථිවියගේ පෘථිවියේ හැවනල්ල මේ වැටෙනවා චන්ද්‍රයාගෙන්. එතකොට ඒ දිනයට තමයි අපි කියන්නේ පොහොය දිනය කියලා. මේ පොහොය දිනයේදී තමයි මාසෙට එකවරක් අනිවාර්යයෙන්ම මේක සිදු වෙනවා. ඒ දිනය තමයි පොහොය දිනය. එතකොට දැන් ඔයාලා හිතන්න පුළුවන් දැන් ඉස්සල්ලා අපි සූර්යග්‍රහණයේදී දැන් සූර්යයයි පෘථිවිය අතර චන්ද්‍රයා යනකොට මේ පෘථිවිය අපිට දෙක බලා ගන්න පුළුවන් උනේ මොනවද? ආලෝකයක්ද? නෑ. ආලෝකයේ අඩුවීම. නැත්නම් අඳුරු වීම නේ. මෙතෙන්දී එහෙම නෑ. චන්ද්‍රග්‍රහණයේදී ආලෝක වැඩිවීම තමයි සිදු වෙන්නේ. දැන් පොහොය දිනයේදී ආලෝක වැඩිවීමනේ සිදු වෙන්නේ. ඒකට හේතුව තමයි මේ සම්පූර්ණයෙන්ම අපේ පෘථිවිය හැරෙන්නල වැටෙනවා මේ චන්ද්‍රයාගේ උඩින්. එතකොට මේ චන්ද්‍රයාගේ ආලෝකය ආපහු පෘථිවියට ලැබෙනවා නේද? ඒ හින්දා මේ සූර්යාගේ ආලෝකය තමයි චන්ද්‍රයා මේ අරගෙන අපේ පෘථිවියට දෙන්නේ. ඒක ඒ සිද්ධියේදී අපේ පෘථිවියේ මේ හැරෙන්නලත් වැටෙනකොට එතකොට ඒ ආලෝකය තවත් වැඩි වෙනවා. එතකොට ඕකට තමයි අපි පොහොය දිනය කියලා කියන්නේ. එතකොට පොහොය දිනේදී අනිවාර්යයෙන්ම මේ චන්ද්‍රග්‍රහණයක් වෙනවාමයි. ඒක හැර අනිත් දිනවල දිනුත් වෙන්න පුළුවන්. දැන් අපි බලමු මේකෙනුත් මේ චන්ද්‍රග්‍රහණයෙන් මේ වර්ග තුනක් තියෙනවා. සම්පූර්ණ චන්ද්‍රග්‍රහණය total lunar eclipse කියලා කියනවා. ඒකත් ඉස්සලා අපි බලපු විදිහට තමයි මේ අපේ සඳ සම්පූර්ණයෙන්ම මේ පෘථිවියේ සෙවණයට පැමිණෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ පෘථිවියේ සෙවණය නැත්නම් පෘථිවියේ අර සෙවණෙල්ල සම්පූර්ණයෙන්ම චන්ද්‍රයාගේ වැටෙනවා. එතකොට මේ ආලෝකය මේ වෙලාවේදී ගොඩාක් වැඩි පොය දිනේදී තමයි මේව සිදු වෙන්නේ. අනිත් එක අර්ධ ග්‍රහණය කියලා එකක් තියෙනවා. partial eclipse කියලා කියනවා. මේ සඳේ කොටසක් පමණයි. කොටසකට පමණයි අපේ පෘථිවියේ හැවනෙල්ල වැටෙන්නේ. එතකොට මේක partial ඒ කියන්නේ අර්ධ වෙනවා. අර්ධ ග්‍රහණයක් විදියට මේකපත් වෙනවා. එතකොට ඒ වෙලාවේදී අපිට දෙක බලා ගන්න පුළුවන් ගොඩාක් ආලෝකයක් නෙමෙයි partial භාගයක් විතරයි. චන්ද්‍රයාගේ ආලෝකයේ භාගයක් පමණයි අපිට දෙක බලා ගන්න පුළුවන්. ඒකට හේතුව මේ අපේ පෘථිවියේ හැවනෙල්ල භාගයක් පමණයි වැටෙන්නේ මේ චන්ද්‍රයාගෙන්. අනිත් එක අල්ප සෙවණ ග්‍රහණය කියලා එකක් තියෙනවා. penumbral eclipse කියලා මේකට කියන්න පුළුවන්. මේ penumbral eclipse කියලා කියන මොකුත් නෙමෙයි මේ පෘථිවියේ පිටත සෙවණ පෙමිනෙයි. මේ පැහැදිලි වෙනසක් නොපෙනේ. මෙතනදී අපේ සඳේ පෘථිවියේ පිටත සෙවණ පෙනේ. ඒ කියන්නේ අපේ පෘථිවියේ සඳේ මේ මතු පිට ඒ කියන්නේ මැද ප්‍රදේශය විතරයි කව කරන්නේ. ඒ පිටත පෘථිවියේ ප්‍රදේශ ඔක්කොම කව වෙන්නේ නැතුව හොඳට පේනවා. මේ එක වලලු වගේ පේනවා. ඕකට තමයි අපි කියන්නේ අල්ප සෙවණ ග්‍රහණය කියලා. එතකොට පළවෙනියට සම්පූර්ණ ග්‍රහණය තමයි අපි පොය දිනේදී සිදු වෙන්නේ. අනිත් දෙකම අර්ධ ග්‍රහණයයි. අර්ධ ග්‍රහණය කියන partial eclipse එකයි. අනිත් එක අල්ප සෙවණේ ග්‍රහණයක් නැත්නම් penumbral eclipse කියන එකයි. මේ ඕන වෙලාවෙදී සිදු වෙන්න පුළුවන්. නමුත් මේක මාසින් මාස සිදු වෙන්න ඕනම කියලා එහෙම එකක් නැහැ. දැන් චන්ද්‍ර ග්‍රහණයේදී මොනවද මේ බලපෑමක් පෘථිවියට සිදු වෙන්නේ කියලා බලමු. එතකොට සඳ ඒ වෙලාවට අපිට පේන්නේ රතු පාට වගේ. රතු පාටට වෙලා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා වගේ ඊටාම ලස්සනට පේනවා අපේ සඳ මේ ග්‍රහණ වෙලාවේදී චන්ද්‍ර ග්‍රහණ වෙලාවේදී. අනිත් එක බොහෝ ජන වර්ගයේ විශ්වාස අනුව මේ විශේෂ දිනයක් ලෙස සැලකනවා. ඒ සමහර ජන වර්ගයේ මේක දෝෂයක් කියලා හිතුණාට බොහෝ ජන වර්ගයේ අපේ ලංකාවේ අපේ මිනිස්සු ඇතුළු ගොඩාක් අය මේක ඊටාම විශේෂ සුවිශේෂී දිනයක් විදියට අපි මේක සමරනවා. මේක චන්ද්‍ර ග්‍රහණයේ දවසේ
මාසයේදී. ඒක තමයි අපි නමකුත් දීලා තියෙනවා මේ පෝය දිනේ කියලා. දැන් මේ වීඩියෝ තුලින් ඔබට අපි මොනවද මේ සූර්යග්‍රහණය නැත්නම් solar eclipse, මොනවද මේ චන්ද්‍රග්‍රහණය නැත්නම් lunar eclipse කියන මේ තොරතුරු ටික කෙටියෙන් නමුත් ඉතාම පැහැදිලිව සියලු දෙනාටම තේරෙන විදියට දෙඩි වචනයක් යූස් කරන්නේ නැතුව අපි ඔබට ගෙනාවා. මේ වගේ මේ තාරකා විද්‍යාව, සයන්ස්, ආය සයිකොලොජි පිළිබඳ ඉතාම අපූර්ව වීඩියෝ සඳහා අපිත් එක්ක රැඳී සිටින්න ඔබට බොහොම ස්තුතියි.